සඳසාවී දැන් මෙතන ඔය ප්‍රියංවදා එන්න කලින් කී දෙනෙක් වැඩ කළාද? කතා කරනවා ගොයිසේ. කී දෙනෙක් වැඩ කළාද? දැන් අය මේ ප්‍රියංවදා වගේම උඩ පැන්නද නැද්ද? උඩ පැන්නද නැද්ද? මං අහන්න දෙයට උත්තර දෙනවකෝ. අනේ මන් දන්නේ සර්. අයිසිතින් තමුසේ මං ගැන දන්නේ නැත්තම් ඔයි මේ රටේ වෙන කවුද මං ගැන දන්නේ? ඈ? ඒක ඇත්ත සර්. ඒ වුණාට මේ මෙතන මේ ඒ උඩ පැන්න සේට්ට මොකද උනේ? බිම වැටුණා. බිම වැටුණාම මොකද වෙන්නේ? පස්ස බිම යනුණා. කලබල නැතුව ඉන්න ඕනේ. මෙහෙමයි. ප්‍රියංවදාට මම මේ පොඩ්ඩක් නටන්න ඉඩ දීලා තියෙන්නේ. මට පොඩි කාරණාවක් එයාගෙන් ඉෂ්ට කරගන්න තියෙන නිසා. අන්න ඒක ඉෂ්ට වෙනකන් තමුසේ පොඩ්ඩක් කට්ට ගාගෙන ඉන්න ඕනේ. ඉතින් සර් මේ අපි හැමදාම කට්ටනේ කෑවේ සර්. අයිසේ අපල දෙනිය මම මේ රස විඳින්න පටන් ගත්තා විතරයි. මට පොඩි chance එකක් දෙනවකෝ අයිසේ. නිකන් දුෂ්ටයාගේ පාට් එක ගන්න නැතුව ඈ මේ ඕම් පොඩ්ඩක් ඉන්නවා බලන්නකො අන්තිමට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අර කලින් ආය වගේම මේ ප්‍රියංවදාටත් සිද්ධ වෙනවා පැදුරු කොට්ට සේරම අකුලගෙන මෙතනින් යන්න එදගම් පොඩ්ඩක් කලබලට වෙනවා මේ කතාව උගක් කල් ඉඳලා ඔයාට කියන්නේ පෙරුම් පුරාගෙන බලාගෙන හිටියේ. ඔව්. එහෙනම් වැදගත් කතාවක් වෙන්න ඇති නේ. ඔව් ප්‍රියංවදා. ඒක වැදගත් කතාවක්. හරි. කියන්නකෝ. මං අහගෙන ඉන්නවා. ඇත්තටම ප්‍රියංවදා මම මේක මෙච්චර කල් මම මේක හිතේ ගුලි කරගෙන හිටපු එක ලොකු වැරද්දක්. ඒක මම මටම කරගත්ත වැරද්දක් ප්‍රියංවදා. මොකද්ද දිමුතු අයියේ? මං ඔයාට හුඟක් කල් ඉඳලා ආදරය කරනවා ප්‍රියංවදා. අයියා මොකද කියන්නේ නැත්තේ? ඔයාට මං ගැන එහෙම හැඟීමක් එන්නේ නැද්ද ප්‍රියංවදා? ප්‍රියංවදා සඳසාවී